හරි ඒ වගේම අපි මෙතන මේ වීඩියෝ ඒජන්ට් කියන එක යටතේ තියෙන මෙන්න මේකත් කරලා බලමු. මෙතන අපිට තියෙනවා වීඩියෝ ඒජන්ට් කෙනෙක් හැටියට හදාගන්න මෙතන ඉන්න මෙන්න මේ අවටා කෙනෙක්ව අපිට දාගන්න පුළුවන්. මෙතෙන්ටත් අර විදිහටම පබ්ලික් කෙනෙක්ව කියන මෙතන ඉන්න කෙනෙක්ව දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කෙනෙක්ව දාගන්න පුළුවන්. අපි මෙන්න මෙතනින් මේ ෆොටෝ එක සිලෙක්ට් කරලා බලමු. දාලා මෙතෙන්ට අපිට ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න ඕන. මම මේකේ අර මෙන්න මේ විදිහට එකක් ලිව්වා create a new year greeting video wishing success and happiness කියලා. ගැන අලුත් අවුරුද්දට සුවපතන වීඩියෝ එකක්. මෙතනින් ඕගොල්ලන්ට අර විදිහටම ලෑන්ඩ්ස්කේප්ද පෝර්ට්‍රේට් සයිස් එකද කියලා තීරණය කරන්න පුළුවන්. මෙතන තියෙනවා මෙන්න මේ තියෙන්නේ ඔටෝ කියන එක දැම්මොත් දැන් මේකට අදාළ කරන වෙලාව තීරණය කරන්නේ යා ඔටෝම. දැන් බැරි වෙලා හරි අපි මේකට තප්පර 15ක් කියලා දැම්මොත් එයා මේක ජෙනරේට් කරන්න තප්පර 15ම ගන්නවා. 30ක් දැම්මොත් එහෙමයි 60ක් දැම්මොත් එහෙමයි. ඒ නිසා මේක ඔටෝ තියෙන විදිහට තමයි හොඳ. මෙතන මීඩියා කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන අප්ලෝඩ් කියලා තියෙනවා. මෙන්න මේ විදිහට මොකක් හරි එකක් අපිට අප්ලෝඩ් කරගන්න පුළුවන්. يعني ඒ අප්ලෝඩ් කරලා තමයි හදලා තියෙන්නේ. අපි මෙතනින් ඉස්සරහට යන් මේකෙත් එයා පිළිවෙලින් පිළිවෙලට අපිව අරගෙන යනවා. දැන් මේ තියෙන්නේ මගේ වීඩියෝ එක ජෙනරේට් කරන්න අදාළ කරන මූලික ටික එයා කරගෙන යනවා. මෙතනින් කරන්නේ එයා තමයි මගේ වීඩියෝ එකට අදාළ කරන සියල්ල තීරණය කරන්නේ. දැන් අතනදී අපි තීරණය කරන්නේ මොනවද ඇඩ් කරන්න ඕන, මොනවද දාන්න ඕනි, කැප්ෂන් එක කොහොමද දාන්න ඕනේ, බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද දාන්න ඕනේ වගේ දේවල් අපි තීරණය කරන්නේ. හැබැයි මෙයා දැන් මෙතන තීරණය කරනවා. මේ බලන්න ටොපික් එක එයා තීරණය කරලා තියෙනවා, ඔඩියන්ස් එක කාටද කියලා තීරණය කරනවා, මියුසික් ටීම් එක තීරණය කරනවා, වීඩියෝ එකේ ලෙන්ත් එක තීරණය කරනවා, ඔරියන්ටේෂන් එක තීරණය කරනවා, ස්ක්‍රිප්ට් ප්ලෑන් එක තීරණය කරනවා, ටාගට් ලැන්ග්වේජ් එක තීරණය කරනවා, අවතාර තීරණය. දැන් මෙතන ටාගට් ලැන්ග්වේජ් එක අපිට ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. මෙතන අපි වෙනස් කරන්න යන්න ඕනේ. අපිට වෙනස් කරන්න තැනක් ඉස්සරහට එනවා. එතනදී ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඒකත් ටිකක් අසාර්ථකයි. සිංහල වගේ දැම්මාම හරියට ඒක කෙරෙන්නේ නැහැ. මම try කරලා බලලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන අවතාර තියෙනවා. අපි මේ හදපු අවතාරගේ නම මෙතන දාලා තියෙනවා. අපි අරන් තියෙන්නේ කවුද කියලා. ඊට පස්සේ voice එක තියෙනවා. හරි. ඒ voice එක දීලා තියෙන්නේ මෙයාගේම voice එකක් හැටියට දීලා තියෙනවා. මම මේක අප්ලෝඩ් කරපු එක වෙන්න ඕන. හරි. ඔන්න ඔය විදිහට තීරණය කරනවා. මෙතන අපිට කියනවා would you like to proceed with this plan type yes කියලා මෙතන type කරන්න කියලා. ඕගොල්ලෝ මෙතන yes කියලා type කරා. type කරලා මෙන්න මේ submit button එක okay කරා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට එයා අරගෙන යනවා. මේක සම්පූර්ණ එයාම ජෙනරේට් කරන එකක්. හරි. ඒ නිසා මේකේ සම්පූර්ණ ප්ලෑන් එක එයා ගාව තියෙන්නේ. මේ ප්ලෑන් එක අපිට ස්ටෙප් බයි ස්ටෙප් කියාගෙන යනවා. මේක අලුතෙන්ම ඇවිල්ලා තියෙන්නේ. මේක ඉතින් මේ වගේ පොඩි වැඩ කර නෙමෙයි. මම මේ දැන් මේ කියලා දෙන එකෙන් ඕගොල්ලෝ මේක මේ වගේ එකක් කියන තැන ගන්න එපා. මම මේ වැඩේ කරන හැටි විතරයි කියලා දෙන්නේ. මේක ඕගොල්ලෝ ගන්න පුළුවන් දේවල් වලට හදාගන්න. හරි. දැන් මෙතන මෙයා මේ ටික බලාගෙන යනවා. මේ understanding your vision, analyze providing asset. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන දේවල් මෙතන තියෙනවාද? ওই ටික එයා කරගෙන යනවා. ජෙනරේට් කරගෙන යනවා. හරි. මේ ප්ලෑනින් එක ක්‍රියේට් කරගෙන යනවා. බලන්නකෝ අපිට දෙන්න තියෙන්නේ පොඩි තොරතුරු ටිකක් විතරයි. මම අර මුලින් මේක හඳුන්වා දීමේදී ඕගොල්ලන්ට අර මුල් කොටසේදී තිබ්බ මේ ටික පැහැදිලි කරා. මෙන්න මේ වගේ දේවල් වල මේ භාවිතා කරන්න පුළුවන් කියලා. හරි. මේ සියල්ලම එයා තමයි ප්ලෑන් එක හදාගෙන යන්නේ. ටික වෙලාවක් ගන්නවා මේක සම්පූර්ණ. දැන් මේ වගේ චූටි එකකට මෙහෙම ගන්නෙ. දැවලගේ ලොකු වැඩක් වුණා නම් මේක ලොකු විදියට එයා ප්ලෑන් කරනවා සම්පූර්ණයෙන්. දැන් මේ පොඩි අදහසකටත් මෙයා ගොඩාක් ලොකුවට මේ වීඩියෝ එක ප්ලෑන් කරනවා. මෙතන මේ ප්‍රසන්ටේජ් එක ඔයගොල්ලන්ට පෙන්නනවා කොච්චර වෙලාවක් මේ කොච්චරක් දැන් මේක ගිහිල්ලා තියෙනවද කියන එක සම්බන්ධයෙන්. මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් පවා එයා ඇඩ් කරනවා. හරි. සීන් එක ජෙනරේට් කරනවා.
හරි මේ මෙයා ඒකට අදාළ කරන වීඩියෝ එක ජෙනරේට් කරමින් ඉන්නේ දැන්. මේකේ paid version එකේදී මං හිතන්නේ අපිට preview එකක් බලන්නත් පුළුවන් මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න කලින්. අර කලින් වීඩියෝ එකෙත් අපිට මේ ජෙනරේට් කියන එකට කලින් preview එකක් බලන්න පුළුවන්. ඒක මට පොඩි මතකයක් තිබ්බා. හැබැයි මට ඒක බලන්න බැරි වුණා. ඔයගොල්ලෝ ජෙනරේට් කරන්න කලින් preview එකක් බලන්න පුළුවන්ද කියලා බලන්න. ඒත් අපරාධනේ මේ ආපු කොටස දැන් මේක හම්බෙන්නේ ෆ්‍රී කොටස චුට්ටයි 66ක් දැනට මේක ජෙනරේට් වෙලා තියෙනවා. හරි අනාරි. යා මේක සම්පූර්ණ ජෙනරේට් කරා. බලමු ගොඩක් අහලා. As we welcome the new year, I want to wish you all a year filled with immense success and boundless happiness. May all your dreams turn into reality. Happy New Year. As we welcome the new year, I want to wish you all a year filled with immense success and boundless happiness. May all your dreams turn into reality. Happy New Year. හරි ඔය විදිහට තමයි බලන්න යා මේවා පවා හදලා තියෙනවානේ. As we welcome the new year, I want to wish you all a year filled with immense success and boundless happiness. May all your dreams turn into reality. Happy New Year. බලන්න හදපු එකක් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඔහොම තමයි අපිට ක්‍රියේටින් ඒජන්ට් නේද වීඩියෝ ඒජන්ට් කෙනෙක් හැටියට මෙයාව ක්‍රියේට් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි පියාපව් නිව් වීඩියෝ කියන එකට ගියොත් එහෙම තව අපිට මේකේ වීඩියෝ එකක් හදාගන්න පුළුවන්ද කියලා බලමු. දැන් නම් මම හිතන්නේ මේකේ මේ ඉවරත් ඇති අපිට දෙන ප්‍රී ක්‍රෙඩිට් ගන්න. දැන් තව ටිකක් තියෙනවා අපිට මේක කරගන්න පුළුවන්. අපි වීඩියෝ දෙකක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ෆොටෝ ටු වීඩියෝ කියලා. අපි ඒකත් පොඩ්ඩක් බලමු. ෆොටෝ ටු වීඩියෝ කියන්නේ මෙන්න මේ විදිහට අපිට ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ඒක වීඩියෝ එකක් බවට පත් කරගන්න පුළුවන්. හරි මෙතන අප්ලෝඩ් ෆොටෝ කියලා තියෙනවා. අපිට මෙතනින් කැමති ෆොටෝ එකක් අපිට මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. අපි මේකම අප්ලෝඩ් කරලා බලමු. දැන් මේක අයින් කරමුකෝ අපි. මෙතෙන්ට ඕගොල්ලෝගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා බලන්න මේ කරන්න පුළුවන් කොහොමද කියලා මේක අප්ලෝඩ් කරලා බලමු. ඊළඟට select voice කියලා තියෙනවා. මෙන්න මෙතන voice එකක් අපිට select කරන්න පුළුවන්. හරි මෙතන අපි කැමති voice එකක් දාන්න පුළුවන් මෙතෙන්ට. හරි මෙතන එයා ජෙනරේට් කරලා දීලා තියෙන වොයිස් එකකුත් තියෙනවා. මෙතන අපි දීලා තියෙන මේ නමට අනුව. හරි කැමති වොයිස් එකක් ඕගොල්ලොන්ට මෙතෙන් දාගන්න පුළුවන්. අපි මෙන්න මේ වොයිස් එක නිකන් දාලා බලමු. හරි මේක සිලෙක්ට් කරලා බලමු. දැන් අර විදිහම තමයි මේකේ 아무තු ලොකු දෙයක් වෙන්නේ නැහැ. පොඩි ස්ටෙප් ටිකක් තියෙන්නේ කරගන්න පුළුවන් ඕගොල්ලොන්ට. හරි මෙතෙන් දාන්න පුළුවන්. ඊට පස්සේ සාම්පල් ස්ක්‍රිප්ට් එකක් දීලා දෙනවා. මේ තියෙන්නේ මම මෙතන දැම්ම මේ ස්ක්‍රිප්ට් එක මෙතන මෙහෙම තියමුකෝ. හරි ඊට පස්සේ මෙතන රෙසොලූෂන් එක තියෙනවා මේ ගාන. අපිට මේ අනිත් තැනට යන්න බෑ. මේකේ ප්‍රෝ version එකට යන්න ඕන. ඊට පස්සේ මෙතන ඇඩ්වාන්ස් ඔප්ෂන් ටිකක් තියෙනවා. ඒවත් අපිට ගන්න බෑ මෙතනදී. increase time limit කියන එකක් තියෙනවා. මේකත් අපිට ගන්න බෑ. හරි මේකත් අපි අයින් කරමු. එතකොට අපිට මෙතන ජෙනරේට් කරන්න තමයි තියෙනවා. මේක පෝර්ට්‍රේට්ද මෙතන සයිස් එක තියෙනවා. ඒකත් අර විදිහටම තමයි තියෙන්නේ. ওই ටික තමයි තියෙන්නේ නේ. මෙතෙන්ටත් අපි අරක්කම දාලා බලමු. මෙතෙන්ටත් දාන්න බෑ වගේ. ඔය අතන තමයි අපිට දාන්න පුළුවන්. ජෙනරේට් කරලා බලමු. ඉතින් මේ වචන ලිමිට් එකක් දීලා තියෙනවා අපි. උපරිම පුළුවන් මෙච්චරයි කියලා. පොඩි දෙයක් ඒකේ තියෙන්නේ. ඔයාලට ඕන විදියට ස්ක්‍රිප්ට් එක ලියාගෙන වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මේකේ ගොඩාක් වැඩ තියෙනවා කියන එක ඕගොල්ලොන්ට පැහැදිලි වෙන්න ඇති.
හරි මෙතන use template කියලා තියෙනවා. ඒක නම් මේ template එකක් පාවිච්චි කරලා කොහොමද කරන්න කියලා තියෙන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙතන මෙයා වීඩියෝ එක ජෙනරේට් කරනවා දැන් මේ ෆොටෝ ටු වීඩියෝ එකට අදාළ කරන විදියට. එතකොට මේ දැන් මේ ටූල් එකම දැන් අර මම නෝට්බුක් LM සම්බන්ධයෙන් කියනකොටත් කිව්වා ඒ ටූල් එක විතරක් ඇති කෙනෙකුට වැඩක් කරගන්න. දැන් මේ ටූල් එක ඇති තවත් කෙනෙකුට තමන්ගේ කියලා වැඩක් කරගන්න මේකත් හොඳටම ප්‍රමාණවත්. හරි. ගොඩාක් දේවල් මෙතන තියෙනවා. දැන් අනිත් ටූල් ගත්තාම එක එක ටූල්ස් එක එක දේවල් වලට තමයි එක්ස්පර්ට්. දැන් මේ වගේ ටූල් එකක් මොකටද පාවිච්චි කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් මට අදහසක් දෙන්න බෑනේ. ඒ අදහස ඕගොල්ලෝ ගාව තියෙන්න ඕන. එතකොට ඔයාලා තීරණය කරන්න ඕන මම මේක පාවිච්චි කරන්න මොකටද? මගේ වැඩේට මේක ගැලපෙනවද? ගැලපෙනවා නම් ඕගොල්ලොන්ට මේකේ සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එකට යන එකේ ප්‍රශ්නයක් නැහැ. $24ක්ද කොහෙද වෙන්නේ මේකනේ අප්ග්‍රේඩ් ප්ලෑන් එක $24ක්ද කොහෙද උනේ? ඔය $24ක් වෙන්නේ. ඒ කියන්නේ දැන් හරියට බලුවොත් රුපියල් 7500ක් 8000ක් වගේනේ වෙන්නේ. ඩොලර් රේට් එකත් එක්ක බලුවොත් එහෙම. ඕගොල්ලොන්ට පුළුවන් එහෙම දෙයකට යන්න. හරි. අනිත් ටූල්ස් බලන්නත් පුළුවන්. තව මේකේ අපි මේ වොයිස් ක්ලෝන් කරන හැටි එහෙම ඒ වගේ තව කීපයක් තියෙනවා මේ එකතුවක් ඒ ටිකත් ඉස්සරහට කරනවා. එතකොට ඒවත් එකතු කරගෙන ලොකු වැඩක් කරගන්න පුළුවන්. මම මේකේ හදපු වීඩියෝ එකක් තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම මේ දැන් මේ අප්ඩේට් වෙන්න කලින් මේකේ හදපු වීඩියෝ එකක් තියෙනවා. මේ ෆොටෝ එක ඇත්තටම හදාගත්තේ ඒ වෙනුවෙන්මයි. ඒ වීඩියෝ එක බැලුවාමත් ඔයගොල්ලන්ට තේරෙයි කොච්චර වැඩක් කරගන්න පුළුවන් වෙනවද කියලා. මේ වීඩියෝ එකේ මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද ඒක හැදුවේ කොහොමද නෙවෙයි ඒක පෙන්නන්නම් හදපු විදිය. මේ තියෙන්නේ වීඩියෝ එක චුට්ටක් අහලා බලන්නකෝ. The main goal of these reforms is to develop 21st century skills, improve the quality of education to match international standards, and create citizens who can contribute to social and economic development. The final aim is to create a positive transformation in society. ඔය වීඩියෝ එක හැදුවෙත් මම මේකෙන්මයි. දැන් මෙයා මෙතන මේ වීඩියෝ එක හදලා තිනවා අපි බලමු. Life moves pretty fast. If you don't stop and look around once in a while, you could miss it entirely. බානකො ලිප් සින්කින් කොච්චර හොඳට එයා හදනවද කියලා. Life moves pretty fast. If you don't stop and look around once in a while, you could miss it entirely. හරි. හරි. ওই විදිහට තමයි මේකේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න අපිට පුළුවන් වෙන්නේ. දැන් වීඩියෝ අපි 3ක් විතර ජෙනරේට් කරා. මෙතන මේ use template කියන එක අපි දන්නවා. ඕගොල්ලොන්ට මේ template එකක් use කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. හරි මෙන්න මේ උදාහරණයක්. Welcome to an agency where creative ideas meet measurable impact. Let's showcase what makes us your perfect partner in advertising. Today we'll explore who we are, what we do, and why our creative strategies deliver. ඒකයි මෙතන තියෙන විශේෂත්වය මේ. දැන් මෙයාට ගිහිල්ලා මෙන්න මෙතන Welcome to an agency where creative ideas meet measurable impact. Let's showcase what makes us your perfect partner in advertising. Today we'll explore who we are, what we do. ක්ලික් කරන්නකො. අපිට ඕන ටෙම්ප්ලේට් එකක් තෝරගෙන ඔතනින් යන්න පුළුවන්. හරි. මේ තියෙන අර ඉස්සල්ලා මේ මෙතන ටෙම්ප්ලේට් එකමයි මෙතන තියෙන්නේ. මේකේ විශේෂත්වය බලන්න දැන් මෙන්න මේක අපිට වෙනස් කරගන්න පුළුවන් ඕන විදියට මේ. මෙතනින් අපිට ඕන ස්ක්‍රිප්ට් එක මෙතෙන්ට දාන්න පුළුවන්. මේ පළවෙනි එකට අදාළ කරන ස්ක්‍රිප්ට් එක තමයි මෙතන තියෙන්නේ. දෙවෙනි එකට ගියාම ඒකට අදාළ කරන ස්ක්‍රිප්ට් එක මෙතන තියෙනවා. එහෙම තියෙනවා. මේවා අපිට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්. අපේ දේවල් මෙතෙන්ට දාගන්න පුළුවන්. දැන් ප්‍රසන්ටේෂන් කරන අයට ඔය ක්ලාස් කරන අයට මේ දේවල් හරි ලස්සනට හදාගන්න පුළුවන්. පොඩි දෙයක් තියෙන. ඊළඟට මෙතන අවතාර් උනත් අපිට ඕන කෙනාව මෙතෙන්ට සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. මෙතනින් හරි අපි දැන් අවතාර් කෙනෙක්ව හදාගන්න විදිය කලින් කතා කරන්නේ. මෙතෙන්ට අවතාර් කෙනෙක්ව දැන් මේ මෙතනින් මෙහෙම ක්ලික් කරාට පස්සේ මෙයා ඕන නම් රීප්ලේස්මන්ට් එකක් කරගන්න පුළුවන්. හරි. මේ විදියට තමයි මෙතනින් වීඩියෝ එක හදාගන්නේ. ඕගොල්ලොන්ට පුළුවන් මෙතෙන්ට මේ විදියට දාගෙන ඔයාලා කැමති විදියට මේ වීඩියෝ එකක් එහෙම හදාගන්න. හරි. නිකන් දැම්මේ මෙතෙන් මෙහෙම දාගන්න පුළුවන්. ওই විදියට ඔයාලට කැමති විදියට මේ වීඩියෝ එක හදාගන්න try කරන්න. හරි.
හරි ඔය විදිහට තමයි තියෙන්නේ. ඊළඟට මෙතන scene 1 scene 2 මෙහෙම දීලා මේකේ අවශ්‍ය පසුබිම් ඔක්කොම මේ අවටාව වෙනස් කරගෙන මේවා වෙනස් කරගෙන අපිට කැමති විදිහකට මේක වෙනස් කරගෙන මෙතන ජෙනරේට් කියන එක දෙන්න තියෙන්නේ. මෙතන ඉස්සරලත් තිබිලා තියෙනවා. මෙතන ප්‍රිව්යු එකක් බලන්න පුළුවන්. හොඳ මේක ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ ඔයාලට මෙතන ප්‍රිව්යු එකක් බලන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි Welcome to an agency where creative ideas meet measurable impact. Let's showcase what makes us your perfect partner in advertising. Today we'll explore who we are, what we do, and why our creative strategies deliver. Create කරාට පස්සේ මේක බලන්න පුළුවන්. lip syncing මේක මේ පොඩ්ඩක් load වෙන්නත් වෙලා යනවා. අනික මේ දැන් මේ අපි අලුත්ම කෙනෙක් මේ දාලා තියෙන්නේ. ඒ නිසා මේ පොඩි වෙලාවක් යනවා. generate වුණාට පස්සේ මේක මේ විදිහටම පෙන්නනවා. හරි ඔය ටික තමයි ඉතින් ලොකු වැඩකුත් නෙමෙයි බලන්න ගියාම හරියටම ටූල් එක තේරුම් ගත්තට පස්සේ අපිට ගොඩාක් වැඩක් කරගන්න පුළුවන් තියෙන ටූල් එකක් හැටියට මේ ටූල් එක මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. මේවා තව අලුත් වෙනවා. ඉතින් මේ දේවල් අරගෙන මේ ගොඩාක් දේවල් තියෙනවා. Tamanට කැමති වෙන විදිහේ පොඩ්ඩක් අත්දැකීම් අරගෙන අත්දැක බලලා වැඩක් කරගන්න පුළුවන්. නිසා ඒකට උනන්දු වෙන්න කියන ඉල්ලීම කරනවා. හරි අපි ඊළඟ ලෙසන් එකකින් හම්බෙමු.